වගේ තව පැනලා නොමැත හැට මුවහත් වෙලා තියනවා ඒ හින්දා කට කවිමින දෙනවා කවි ලෝකයේ ජයන්තිට ආයිබෝවන් එමනම් අපි දැන් මේ පුලතිසි පුරවැයට ආපු අවස්ථාවේ අපිට මං හිතන්නේ අද අපි ලොකුම සතුටක් ලබනවා අපේ මේ දැන් මූලාසනයේත් අපි අපිට උදව් කරපු අපේ ජයන්ති කිවිඳිය මං හිතන්නේ එතුමිය මේ මං අඳුරන්නේ සෑහෙන කාලයක් ඉඳලා මං හිතන්නේ දශක ගණනාවක් ඉඳලා මාත් බොහොම සම්බන්ධව තිබුණා එතුමියගේ කවි ලෝකයක් එක්ක එතුමිය අපිත් එක්ක කවි කිව්වා කවි සංචාර ගියා ඉතින් මේ හැම තැනකදීම එතුමිය අපිත් එක්ක හිටියා මං හිතන්නේ අපි මං හිතන්නේ එතුමියට අවාසනාවන්ත දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා ඒ අවාසනාවන්ත දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා මං හිතන්නේ මේ පැත්තේ අලි කරදර තියෙනවා ඒ අලි කරදරයකට පත් වෙලා තනි වෙච්ච කෙනෙක් තමයි අපේ ජයන්ති කිවිඳිය. ඉතින් ඇත්තම එතුමිය එදා ඉඳලා ඒ බරත් කරගහගෙන මං හිතන්නේ ලොකු ගමනක් ආවා. කවි ලෝකයේ ගමනක් ආවා. කාගේවත් බෙල්ල කැපුවේ නැහැ. කවි ලෝකේ කාටවත් හැමෝටම අත දුන්නා. පුළුවන් දේවල් කරලා දුන්නා. කවදාවත් කියලා නැහැ. ජයන්ති අරක් කරා මේක කරා කියලා අපි අහලා නැහැ. ඒකින්ද ඒ වගේම කවිත් ලිව්ව කවිත් එහෙමයි කියපු කවිත් එහෙමයි මේ 50 වසරටම ඇයට අපි සුභාසිංසන පදමින් අපි මේ අවස්ථාවේදී කවි මින සම්මානය සමස්ත ලංකා කවි සම්මේලනයෙන් පිරිනමන වගයි. ඔබේ අත් පොඩි නත මැද දෙමු ආසිරි පොදි බැඳ ජයන්ති කිවිපතිනිය හට මේ ආසිරි තුති පුද ජයන්ති කිවිපතිනිය හට මේ ආසිරි තුති පුද දුක් කරදර නොවෙන්නයි සැප සම්පත් ලැබෙන්නයි අපේ ආයුසත් ලැබගෙන දිගු කල් ඔබ දිලෙන්නයි නිතිගරු කරන කවිකම සහ ජනිත බිම හැම විට රකින්න සිංහලකම හැදුන කම යුග යුග මතක සටහන් රැඳි අසම සම පෙරකුම් රජුගේ දුව පුලතිසි පුරයේ එහෙනම් ස්තුතියි අපි ඇයට ගෞරවනීය අත්පොලසන්නාදයක් දෙමු. ඔබට දීර්ඝායු වේවා සැප වේවා සුවපත් වේවා. අලි කරන